ඔව් ඇත්තට මේ දේශපාලන විද්‍යාව ගැන මේ මුලින්ම අඳුර ගන්නකොට හරි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඇත්තටම මොනවද දේශපාලනික දේවල් මොනවද දේශපාලනික නොවන දේවල් කියලා. ඇත්තටම ඔය දේශපාලනික දේවල් විදියට කතා කරනකොට මේ සමහරලාට අපි හිතනවා මේ අපි කවුරුත් දන්න අපි මාරාස මාර කැමති අපිට මාර බලපෑමක් කරන සමහර විට අපිව උස්සලා පොළවේ ගහන වචනයක් තියෙන. මොකක්ද ආදරය. දැන් ආදරය කියන එක අපි හිතනවා ගොඩාක් වෙලාට අපි ඉස්කෝලේදීම කතා කරන මේක වැඩි කතා කරන්න හොඳ නැති. ඒත් එලි පිට කතා කරන්නවත් වැඩි කැමැත්තක් නැති. හැබැයි මාර ආස හැම කෙනාම කරන්න කැමති. නොකලත් කරන්න කැමති. කාටවත් ආදරේ නොකලත් හිතේ හරි තියන් ඉන්න කැමති මාර දෙයක්. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇතර ආදරේ දේශපාලනිකද කියන එක. දැන් ආදරේ දේශපාලනික දෙයක්ද ආදරේ මොන දේශපාලනයක්ද ආදරේ කියන්නේ මාර සුමැලි සුමුදු සුවංගාර මාර කතා වලින් අරන් යන නේද වචන වලින් කරකවලා දෙන මාර සුන්දර දෙයක් නේ. ආදරේ වෙනුවෙන් තරම් වචන ගොඩක් ලියවිලා නැහැ කොහෙවත්. නේද? ගොඩක් දේවල් එහෙම අපේ ජීවිතේ මරණය තීරණය කරනවා. අපේ සමහර අපි දන්නවා සමහරලාට මේ සමහර දේවල් වලදී ප්‍රධානම දේ ආදරය කර ගන්නවා. නේද? අප්‍රධාන දේවල් අපි දැන් ඔය ඒලව කරන්න ගියත් ඔය වයසෙත් එහෙමයි. මම හිතේ පොඩි කාලෙදිත් තමයි අපි පොඩි කාලෙත් අපි දැක්ක දේවල් තමයි ඉගෙන ගන්නකොටත් වැඩි ආදරයට මුල් තැනක් දීලා ඉගෙන ගැනීමත් දෙවෙනි තැනට දා ගන්නවා. සමහර විට ඒක විනාශකණු කරවල වෙනවා. අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාවේ තරුණ කොටස් අතර වෙන දිවිනසා ගැනීම වලින් අති බහුතර ප්‍රමාණයක වාක්‍ය උත්තාර කියන සුන්දර ආදරයමයි. එහෙනම් අපිට දේශපාලන විද්‍යාව හැම දෙයක් ගැනම හොයනවා නම් ඒක මාර විද්‍යාවක් නම් දේශපාලන විද්‍යාවට ආදරය ගැන අදහසක් තියෙන්නම ඕනේ. දේශපාලන අදහසක්. අදේශපාලනික අදහසක් නෙමේ දේශපාලන අදහසක්. අන්න එතෙන්දි මතක තියාගන්න ආදරය කියන්නේ දේශපාලන විද්‍යාවට අනුව අපි වචන වලින් කියන හිතන දේ නෙමෙයි. හොඳින් මතක තියාගන්න ආදරය කියන්නේ එච්චර දුරට මානසික අදහසකුත් නෙමෙයි. අන්තිම සරලව අන්තිම අමුයෙන් කිව්වොත් මේ ලෝකෙ මිනිස්සු පෞද්ගලික දේපල ඇති කරගන්න පටන් ගත්තට පස්සේ බිහි වෙච්චි බොහොම සුන්දර දෙයක් ආදරය කියන්නේ. ඒ ආදරය කියන දේ ගැන මෙන්න මෙහෙම හිතන්න. අපි පුද්ගලිකව බොහෝ දේපල අත්පත් කරගෙන අපේ කියලා අපේ ගයක් අපේ වාහනයක් අපේ පොත අපේ කාර් එක අපේ ඇඳුම අපේ නේද ඔක්කොම අපේ කෑල්ල මගේ අපේ එනවා. එතකොට ඒකම තමයි තව ගෑණියෙක් තව මිනිහෙක් නැත්නම් කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් කවුරු හරි කමන්නේ නේද? අපි අපේ කියලා වෙන් කරගන්න කැමැත්තක් එනවා. අපේම ගෑණියෙක් නේද? අපේම පිරිමියෙක් අපිටම වෙන් කරගන්න. අන්නේ වෙන් කර ගැනීම තමයි මතක තියාගන්න. වටිනාකමක් දීලා අපි ආදරය කියලා වචනේ දාලා වහලා අයිසිං කරලා හඳුන්වන්නේ නේද? අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් පාරේ යනකොට අපි දැන් පිරිමි විදිහට මං හිතුවොත් එහෙම අපිට ලස්සන ගැහණියෙක් ලස්සන තරුණියක් දැක්කම මගේ කරගන්න හිතෙනවා. මගේම විතරක් කරගන්න හිතෙනවා. ඒ මගේ විතරක් කරගැනීමේ ක්‍රියාදාමය ඓතිහාසික කාර්යභාරය තමයි ආදරය කියන වචනෙන් ප්‍රකාශ වෙන්නේ. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා නේද? ඒක ඇතුලේ ලිංගිකත්වයේ තියෙනවා නේද? ඒ ඔක්කොම තියෙන අපි කෙලිම ප්‍රකාශ කරන ආදරය කියන එක මිසක් අර කොටස නෙමෙයි. ඒ වගේම අපි ඒ ආදරය කරන වස්තුව අත්පත් කරගත්තට පස්සේ අපි ඒක රැකගන්න මාර්ගයමක් දෙනවා. ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා, ඔක්කොම කරනවා. ඇයි අපේ දේ රකින්න ඕනේ. අපි අපේ වත්ත, අපේ ගහ, අපේ සියල්ල රකින්නවා වගේම අපි ඒකට ඒ රැකවරණය දෙන්න උත්සාහ කරනවා. යමක් පෞද්ගලික වත්පත් කරගත්ත මොහොතේ ඉඳන් ඒ රැකගත යුතුයි. එහෙනම් හොඳින් තේරුම් ගන්න මේක තමයි ලිබරල් ධනවාදයේ හඳුන්වා දුන්න අතිශය අමානුෂික සහ ලස්සනම වචනය. ලස්සනම දේ, ලස්සනම ක්‍රියාවලිය, ලස්සනම ව්‍යාපෘතිය. ඒක තමයි ආදරය. ඉතින් අපි ඔක්කොම මේක කරනවා. නේද? හැබැයි මම ওই දේශපාලනය කිව්ව දේ උතන්ට ඇතුල් කළොත් මේක ටිකක් අවුල් වගේ. නේද? තිත් ඇත්තයි වගේ. හරියට අයිසින් නොදාපු කේක් ගෙඩියක් වගේ. එහෙනම් දාන අයිසින් ටික තමයි ආදරය කියන්නේ. එහෙනම් ඒ කෑල්ල කියලාම ඉතින් ඕක කරගෙන යමු. නේද? ඉතින් අමතක කරන්න එපා. ආදරය කියන්නේ දේශපාලනික දෙයක්. ඒක අපි විග්‍රහ කරගන්න ඕන, තේරුම් ගන්න. මොකද අපි මේක කරනවා, කල යුතුයි. නොකර අතාරින්න ඕනේ නැහැ. නේද? අපි සියල්ලෝම අපේ පෞද්ගලිකත්වයේ අපේ දෙයක් වෙනුවෙන් අපි සටන් කරනවා. එහෙනම් අන්න එතනදී අපි ආදරය කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන
ආදරය කරන්න ඕන. තේරුම් අරගන්න. ඒක දේශපාලන ව්‍යාපෘතියක්. ඒක ඍජුවම දේශපාලනය සම්බන්ධයි. ආදරය කරනවායි දේශපාලනය කරනවා කියන්නේ දෙකක් නෙමෙයි එකක්. පැහැදිලිව කිව්වොත් ආදරය දේශපාලනයක්. අපි ඕන කෙනෙක් දේශපාලනය කරනවා නම් අන්න ඌ ආදරිත කරනවා. සරලයි. එහෙනම් බයි.